ඔයාලට කොහමද අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ Aqua Fish YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ Oscar fish caring ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින් මේ වීඩියෝ එකට. Oscar කියන්නේ mid aggressive level එකේ ඉන්න මාළුවෙක්. සාමාන්‍යයෙන් monster fish කාණ්ඩයටත් අයත් නැති normal fish කාණ්ඩයට අයත් නැති mid level කාණ්ඩයේ මාළුවෙක් කියලා ගත්තොත් මං හරි. ඔස්කලා ගොඩක් ඇක්ටිව් වන නිසාම ඒගොල්ලන් සාමාන්‍යයෙන් පොඩි මාළුත් එක්ක හදන්න අමාරුයි. එහෙම හැදුවොත් එහෙම ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කොටලා සමහර වෙලාවට මාළු මරන්නත් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් ඔස්කලට හොඳ කෑම විදියට ගත්තොත් ඔස්කලා චිචිට්ල වෙන හින්දා ඒගොල්ලන්ට වෙනම පැලට්ස් තියෙනවා. අන්න වගේ පැලට් එකක් නැත්නම් ඒගොල්ලන්ගේ වර්ණය වැඩි කරගන්න සාමාන්‍යයෙන් ඩක් ටයිගර්ස්කලගේ ඇල්බිනෝ ටයිගර්ස්කලගේ වර්ධනය වෙන ප්‍රමාණය විශාල වෙද්දී වර්ධනය වෙන රතු පාට වර්ණයක් තියෙනවා. ඒක වැඩි කරගන්න නම් අපි වැඩිපුර ඒගොල්ලන්ට කෝන් ඉස්සු වගේ ආහාර දෙන්න පුළුවන්. ඉස්සු දෙද්දී අනිවාර්යෙන්ම ඒ ඉස්සගේ තියෙන පොත්ත අයින් කරලා දෙන්න ඕනේ. නැත්තම් ඒ ඔස්කලමගේ කට ගොඩක් ලොකු නැති හින්දා ඒගොල්ලන්ට හිර වෙලා ඒගොල්ලන්ට මොන හරි කරදරයක් කරන්න පුළුවන්. මං කියන්නේ මැරෙන්නවත් වෙන්න පුළුවන්. තව කිව්වොත් එහෙම ඒගොල්ලන්ට ඉස්සු දෙනවා කිව්වට එහෙම දෙන පළියට හැමදාම දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඉස්සුන්ට පුරුදු වෙලා ඒගොල්ලෝ ඉස්සු විතරක් ඒ ඉස්සුන්ගේ රහට පුරුදු වෙලා ඉස්සු විතරක් කන්න පුරුදු වෙනවා. එතකොට බැරි වෙලාවත් වෙන කෑමක් දුන්නොත් එයා කන්න තියන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍යයෙන් පොඩි පැටියෙක්ට ඒ කියන්නේ අඟල් 3ක 4ක වගේ පැටියෙක්ට සාමාන්‍යයෙන් සති 2කට සතියකට දෙසරයක් වගේ ඉස්සෝ පොඩි කෑල්ලක් කියන්නේ වේල් 3කට කියන්නේ දවසකට එක සැරයක් වගේ ඉස්සෝ දවස් 2ක් දුන්න ප්‍රමාණවත්. ඊළඟ කාරණේ තමයි මේ ඔස්කලගේ ටැන්ක් මේට්ස්ලා කවුද කියලා. ඉතින් ටැන්ක් මේට්ස්ලා කිව්වම ජයන්ගුරාමි අරවාන ඒ වගේම ඔය ලොකු මොන්ස්ටර් ෆිෂ්ලා කැට්ෆිෂ් වර්ග කිව්වම කැට්ෆිෂ්ලා දාන්න පුළුවන්. හැබැයි ඔස්කලගේ ශරීර ප්‍රමාණයට වඩා පොඩි කිසිම සතෙක් දාන්න එපා කියලා තමයි මම නම් අනුමත කරන්නේ. මොකද ගානින් වැඩි මාළුවෙක් පරිවිලවත් ඔස්කලට කැමක් වුණොත් එහෙම අපරාධයි නේද? ඒක නිසා දානවා නම් පොඩි කාලේ ඉඳන් එකම සයිස් එකේ හදනවා නැත්නම් තනියම හදන එක තමයි හොඳ. ඔස්කල කොටා ගන්නවා නම් ඒගොල්ලෝ මම දන්න විදිහට ඒගොල්ලෝ බ්‍රීඩ් කරන්න කාලේ හරි. ඒගොල්ලෝ පොඩි කාලෙම කොටා ගන්නවා නම් ඒ ඔස්කලට කෑම මදි වෙලා ඒගොල්ලන්ට එක දාන ගොඩක් වෙලාවට කෑම මදි වෙලා තමයි ඒගොල්ලෝ කොටා ගන්න. නැත්නම් ඔයාගේ ටැංකියේ වතුර අපිරිසිදු වෙලා ඒගොල්ලන් ස්ට්‍රෙස් වෙලා ඒගොල්ලෝ කොටා ගන්න බෑන පුළුවන්. එතකොට තව කාරණයක් තමයි ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙනවා කියන්නේ ටැංකි කියන්නේ ඒක ටැංකි එක තියලා තව ටැංකියට මාරු කරොත් එහෙම දවස් 2කමාරක් 3ක් විතර යනකම් එයා ඒ ටැංකියට හුරු වෙනකම් කෑම කන්න නැතුව වෙන්න පුළුවන්. ඒ වගේම තව කාරණයක් තමයි ඒ ඔස්කලා ඉන්න ටැංකියට තව අලුත් මාළුවෙක් දැම්මොත් එහෙම ඒගොල්ලන්ට හුරු නැති මාළුවෙක් දැම්මොත් එහෙම එතකොටත් ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ වගේම වතුරේ ගුණාත්මක භාවය අඩු වුනහම pH එක අඩු වුනහම සාමාන්‍යයෙන් උෂ්ණත්වයක වටම වෙනස් වුනහම වගේමත් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් වෙලා කියලා හොයන්නේ උරන්ට හොයාගන්න පුළුවන් ලේසිම දේ තමයි සාමාන්‍යයෙන් වාගේ ඔස්කම් මාළුවා ටැංකියේ එක මුල්ලකට සාමාන්‍යයෙන් ඒටමේට ඇක්ටිව් එකේ දඟලලා කරලා ඉන්නේ නැතුව
සාමාන්‍යයෙන් ඔයා කෑම දාන්න ගියද්දි එන්දට එහෙම එයා සාමාන්‍යයෙන් හොඳට කියන්නේ හොඳට පීනලා කරලා කෑම දාන්න පැත්තට එනවා නම් එතකොට වෙන දවසක එහෙම නැත්තම් කියන්නේ ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ආට මානසික දැනලා වගේ තමයි මම දන්න විදියට ඒක තේරුම වෙන්නේ. ඒ වගේම වතුර ගුණාත්මක භාවය හොඳට තියාගන්න සාමාන්‍යයෙන් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් පාවිච්චි කරන්නේ ලොකු ටැංකියකට සාමාන්‍යයෙන් ස්පොන්ජ් ෆිල්ටර් 2-3ක්වත් අඩුම ඕන වෙනවා. මොකද ඔස්කලා කියන්නේ ගොඩක් කෑම කන જાතියක්. කෑම කනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට දෙන ප්‍රමාණයට ඒගොල්ලන්ට හිතුන පළියට ඒගොල්ලෝ බඩගිනි නිවෙනකන් නෙමෙයි ඒගොල්ලන්ට ඇති වෙනකන් ඒගොල්ලෝ කනවා. එතකොට අපි දෙන කෑම එයාලා කන්න ගන්නවා. එහෙම වුණොත් ඒගොල්ලෝ ඕවර් ෆීඩ්ලා මැරලා යන්න උනත් පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට දෙනකොට ඒක ලිමිට් එකකට ඒක ගානකට කෑම දෙන්න පුදු වෙන්න ඕනේ. ඒ වගේම තව ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙන එක ලොක ගන්න. කියන්නේ සාමාන්‍යයෙන් මම එක්ක වතුර අපිරිසිදු නම් ගොඩක් ස්ට්‍රෙස් වෙනවා කියලානේ. ඒකට ෆිල්ටර් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ෆිල්ටර් එක මම නම් කියන උස්කලා දෙන්නම් ෆිල්ටර් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. අඩුම එක ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම දවසට 100ට අඩුම 175ක්වත් නෑ සමාවෙන්න. දවසට අඩුම 125ක්වත් ටැංකියෙන් වතුර ටිකක් ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා කියන්නේ රීෆිල් කරන්න ඕනේ. කියන්නේ 125ක් විතර වතුර අයින් කරලා ආය හොඳ අලුත් ක්ලියර් වතුර එකට ඇඩ් කරන්න ඕනේ. මම නම් කරන්නේ දවස් 3කට විතර සැරයක් සාමාන්‍යයෙන් වතුර 175ක් විතර ටැංකියෙන් අයින් කරලා ආය රීෆිල් කරනවා. එහෙම රීෆිල් කරද්දී ඔයගොල්ලෝ බඩගින්න ඇදලා දාන්නේ. එයට තියෙන කුණු ජරා ඔක්කොම දැන් කෑම ගොඩක් වෙලාවට බිම මේ වැටලා තියෙන්න පුළුවන්. නැත්නම් ඇඟුලන්ගේ මල පහ මල ද්‍රව බිම වැටලා තියෙන්න පුළුවන්. ඒවත් ඔයගොල්ලෝ ඇදලා දාන්න කියන ඇදලා අයින් කරන්න ඕනේ. නැත්නම් ඒකිනුත් වතුර ජරා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔස්කලා සාමාන්‍යයෙන් වීදුරු ටැංකියක වගේ හදනවා නම් අඩුම අඩි 3-4ක්වත් දිග ටැංකියක් භාවිත කරන්න ඕනේ. නැත්තම් ගොඩක් වෙලාවට පොඩි ටැංකිය වල ඉද්දි මම දන්නේ විදියට ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙනවා. එතකොට අද වීඩියෝ එකකින් මම කතා කරේ ඔස්කා ෆිෂ් ටියරින් ගැන. ඕගොල්ලන්ට මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හොයනම් පාලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම අමතක කරන්න නැතුව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් නිකන් තියෙන ලයික් බටන් එකත් ඔබලා දාලා යන්න. එහෙනම් අද මම ගිහින් එන්න ඔයගොල්ලෝ හැම සුබ දවසක්. මේ වගේ තවත් වීඩියෝ ඕනෙනම් පාලින් කමෙන්ට් කරලා මේ වීඩියෝ එක කොහොමද කියලා හොඳයිද කියලා පාලින් කමෙන්ට් කරන යන ගමන් මගේ වැරදුනත් එහෙම තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන් යන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.